එදා දීපංකර පාදමූලෙහි පටන් ආත්ම සිය ගණනක් සසර සැරිසැරූ මම ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වූ ආත්මයේත් ඔබ වහන්සේ උපන් දේශයෙහිම උපන්නෙමි. දෙව්දත් පුතා අවදි වන්න. මෙන්න ඔබට නැගණියක්. මට එපා. මට ඕනේ මලනු කෙනෙක්. පුතා නිසා මාලිගාවට ඉරක් පායලා තිබුණා. සඳකුත් එපාය. නැත්නම් රාත්‍රියට අන්ධකාරයිනේ. පුතා හිරු, දුව සඳු. හිමාල කඳු වැටියෙන් පටන් ගන්න මේ රෝහිණී නදිය හරිම පින්වන්තයි බං. සතිය පුරා ඊතරත් සංගීත. සතිය පුරා මෙතරත් සංගීත. ඈ බං කපිලිය. මෙතර සංගීත නම් අපේ කෝලිය රටේ සුප්‍රබුද්ධ රජතුමාට යසෝදරා කුමාරි ලැබුණා හන්දනේ. ඊතර සංගීත මොන හේකටද? සුප්‍රබුද්ධ රජතුමා සරණ කරගත්ත අමිතා දේවියගේ සහෝදරයානේ කපිලවස්තුපුරේ සුද්ධෝදන රජතුමා. එතුමාටත් ඒ වෛසාඛ යෝගයෙන්ම දරුවෙක් ලැබිලා. මහා මායා බිසෝන් වහන්සේටද ප්‍රජාපති බිසෝන් වහන්සේටද? ඇයි බන්ටා? ඔබ ජීවත් වෙන්නේ මේ සොළොස් මහා ජනපදවල නෙමෙයිද? ප්‍රජාපති බිසෝන් වහන්සේට දරු දෙන්නෙක් ඉන්නවා. ඒ නන්ද කුමාරයයි නන්දා කුමාරිකාවයි. මං කියන්නේ සුද්ධෝදන රජතුමාගේ අගබිසවුන් වහන්සේ ගැන. මහා මායා බිසවුන් වහන්සේගේ කුළුඳුල් දරූපත ගැන. ඒකනම් හැබෑවටම අසිරිමත් දරූපත. අපේ ඒක්තාර් කාව්‍යකාරයාගේ මහගමක සිද්ධ වෙච්ච දේ. ඕන් එහෙනම් ආගනිල්ලක විස්තරේ. ගැබ්බර මහමායා දේවී දෙව්දහනුවරට යන ගමනේ නැවතී ලුම්බිනි සල්ලුයනේ සල්ලත්තක් වෙත අත දිගු කළ මොහොතේ බිහිවියේ පින්වත් කුමරා දෙරඟ මැණිකක් සේ උපන් ගමන් ඇවිද ගියා පියවර සතක් පය එබු තන පිපුණා පියුම් සතක් කොළුවන් ගැයුවාලු පිහිරන් ඇසුවාලු ලවන ජලය අති සුමధుර වූවාලු ඉරහද එකවර පායාසේ දතදිග ඒකාලෝක වූවාලු පුතුනි, ඔබ මේ බැහැ දකින්නට යන්නේ මට ශිල්ප ශාස්ත්‍රය ගැන්නූ මගේ පියාවෝ සිංහානු රජුටත් අග්‍ර පුරෝහිතකම් කළ
අසිත තවසයි. ඔහු වැඳ පින් පුරවා ගනිමු. රජතුමනි, අද අපි මේ කුමරාගෙන් වැදුම් ලැබ්දමු නම් අපගේ හිස් සත් කඩකටු පැලනු ඒ කාන්තයි. දරුවා පිළිසිඳගත් දිනේ මහාමායා ස්වප්නයක් දුටුවා. සතරවරම් දෙවිවරුන් ඇයව සයනය පිටින් හිමාල පර්වතයට ඔසවාගෙන ගියා. සතරවරම් දෙවිවරුන්ගේ බිසෝවරු ඇයව අනවතප්ත වෙලෙන් ස්නානය කරවා සැතපෙන්නට ඉඩ හැරියා. එවිට සොඳින් සුදු පියුමක් ගත් ඇත්පොවෙක් ඇයවට ප්‍රදක්ෂිනා කර දකුණු ඇලින් කුසට පිවිසුණා. මේ ස්වප්නය ගැන විචාල කල්හි බමුණන් පැවසුවේ ඇයට උපදින දරුවා ගිහි වූ සක්විති රජවන බවයි. පැවිදි වූ බුදුවන බවයි. නැත රජතුමනි, මොහු කිසි කලකත් රාජ්‍යත්වයෙන් නොරඳයි. මොහු අනුත්තරයි. දීපදෝත්තමයි. ස්වාමීනි, ඔබ අහන්නේ දරුවට විපතක් පද? නැත රජතුමනි. අද මනුෂ්‍යගේ පරමායුෂ වසර 100යි. ඒ පට ඉතුරු ඇත්තේ තව වසර කීපයයි. අදින් 500 වසරක ඇවෑමෙන් මේ පින්වත් කුමරා ලෞතුරා බුදු වෙයි. ඒ බුද්ධ ශ්‍රිය දකින්නටත් ඒ ධර්ම ශ්‍රිය විඳින්නටත් පෙර මහලු මාමියයි. මා හදන්නේ ඒ නිසයි. රජතුමනි, මායාදේවියට අසාධ්‍යයි. ස්වාමීනි, මට අවසර. ශෝක නොවන්න රජතුමනි. මාගේ දෙදරුවන් කිරිමවුන්ට පවරා මෙවක් පටන් මම සිද්ධාර්ථක කිරිමව් වෙන්නම්. මායා මිය ගිය මොහොතේ පටන් සිද්ධාර්ථ වෙනුවෙන් මාගේ දෙතනේ කිරියරුණා. මා සිද්ධාර්ථට කිරි දෙන්න පටන් ගත්තා.